අපි දැක්කා පසුගිය රජය තුල තෙල් පෝලිං, ගෑස් පෝලිං, ඒ වගේම නොයෙකුත් ආදී පෝලිං වල හිටියා. දැන් වර්තමාන රජය සජිත් මහත්මයා ආදී නාමල් රාජපක්ෂ තවත් ආදී කණ්ඩායම් මේ තෙල් පෝලිමයි ගෑස් පෝලිමයි සම්බන්ධව කතා කරනවා. නමුත් මතක තියාගන්න එදා හිටියා ගෑස් පෝලිං, ඒ වගේම නාමල්ලට අමතක වෙන්න ඇති, ඒ වගේම විපක්ෂ නායකතුමාට අමතක වෙන්න ඇති. මතක තියාගන්න පරණ චාරිත්‍ර අමතක කරන්න යන්න එපා. මේ පරණ කට්ටිය පරණ නැත්තම් නාම රාජපක්ෂ විපක්ෂයේ කට්ටිය ඒකාබද්ධව එදා පාරේ මහා පාරේ ජනතාව දුන්නු වදේ නිසා මතකයිනේ. බැස්සේ තෙමි දිවිල් වල යන්න විදියක් නැහැ, තේ නෑ, පාරේ යන්න විදියක් නැහැ. අපිත් තෙල් ගහගත්තේ බොහොම අමාරුවෙන්. ඒ තත්ත්වයක් දැන් උදා වෙලා නැතිනේ. රෝගීන් මුල් අවස්ථාවේ හඳුනා ගැනීම අපිට මිස් වෙලා තියෙන ලංකාවේ. ඒක නිසා අපිට සිද්ධ වෙලා තියෙන රෝගීන් හම්බුණාට පස්සේ ඔවුන්ගේ සංකූලතාවයන් එක තමයි සමහරවිට අපේ ළඟට එන්නේ. ඒකෙදි අධික වියදමක් දරන්න වෙලා තියෙන සෞඛ්‍ය අංශවලට ඒක ලංකාව වගේ රටකට දරා ගන්න අමාරුයි. ඒක නිසා තමයි අපි ওই ආරෝග්‍ය කියන සංකල්පය දාලා තියෙන්නේ. ඒකෙදි විශේෂයෙන් කරන්නේ අපි ජනතාව ඒ මධ්‍යස්ථාන වලට එකතු කරමින් රෙජිස්ටර් කරමින් සහ ඔවුන්ට යම්කිසි රෝගයක් ඇද්ද කියලා මේ මූලික අවස්ථාවේ රෝගය හඳුනා ගැනීමේ වැඩේ කරන්න තමයි අපි මේ මධ්‍යස්ථාන දාන්නේ. අනිත් පැත්තෙන් ඔවුන්ට අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම ලබා දෙන්න රෝග වලින් වැළැක්විලා ඉන්නේ කොහොමද? පාස්කු ප්‍රහාරය විතරක් නෙවෙයි, ඒ වගේම වංචා දූෂණය සම්බන්ධ ඉතාම හොඳින් විනිවිද භාවයෙන් මේ සියලු පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒක නිසා තමයි ඒගොල්ලෝ කලබල වෙලා තියෙන්නේ. දැන් කලබල වෙනකොට අපිට තේරෙනවා නේද, අපි දන්නවා ගොඩක් වෙලාවට මේ වගේ පරීක්ෂණ නිසි පරිදි යනකොට හොරා තමයි කලබල වෙන්නේ. දැන් අපේ පොරොන්දුවක් තිබුණානේ විශේෂ මහාධිකරණ පීඩනවා කියලා නේද? ඒ මහාධිකරණ පීඩලා තියෙනවා. ඒ පීඩලා කියලා ඒ අල්ලස් දූෂණ ඒව සම්බන්ධ ඒවා ශක්තිමත් කළා. ඒ අධිකරණ ආරම්භ කළා. විනිවිද භාවයෙන් වැඩේ කරගෙන යනකොට අර දූෂණයට වංචාවට සම්බන්ධ වෙච්ච අය කලබල වෙනවා. ඒගොල්ලොන්ට හැමදාම තියෙන්නේ එකම එක අවියන්. රටේ ජාතිවාදයේ අවුස්සන එක, ආගම්වාදයේ අවුස්සන එක, ඒ අර වෙන කිසිවක් නැහැ. පොරවල හිගයක් නැහැ. TSP තියෙනවා කන්න දෙකකට සෑහෙන්න TSP තියෙනවා. MOP වල ප්‍රශ්නයක් නැහැ. යූරියා වල ගැටලුවක් නැහැ. දැනට අපි සතුව පොඩ සංචිත තියෙනවා. පොඩ ඇනෝම් කරපු ප්‍රමාණිකුත් තියෙනවා, විශේෂයෙන්ම යූරියා. ඒ ටිකත් අපිට ඉස්සරහට ඉන්න නියමිතයි. ඒ ආවේ නැතත් පොඩවල ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ගොවි ජනතාවට අපි කියනවා බය වෙන්න එපා. පොඩ හිගයක් නැහැ. ඒ වගේම තමයි අතරමැදියන්ට අපි කියනවා වැඩි මිලට පොඩ විකුණන්න ලෑස්ති වෙන්න එපා. ඒ නිසා මේ පරණ ගෙනපු පොඩ තියෙන්නේ ඒ පොඩ වලට අදාළ මිලක් තියෙනවා. ඒ මිලින් වැඩිය පොඩ විකුණන්න ලෑස්ති වෙන්න එපා. පොඩ එක්කස් කරලා ගොඩ ගහලා එහෙම තියාගන්න ලෑස්ති වෙන්නත් එපා. ඒ වගේම තමයි පොඩ සමාගම් වලටත් අපි අවධාරණය කරලා තියෙනවා. මේ නෝරත් ඒගොල්ලෝ කැඳවලා මේක නියාමනය කරන්න ඕනේ. අදාළ ගොවීන්ට පමණක් පොඩ නිකුත් කරන්න. ඒ නිසා ලොරි වලින් ඇවිල්ලා පටවගෙන යන්න ගොවියෝ ඉන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වය තුල මේක නියාමනය කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා ඒ සියලු පාර්ශ්වයන්ගෙන් අපි ඉල්ලනවා. ගොවි ජනතාවට කියනවා ඕනවල ගැටලුවක් ඔබට ඇති වෙන්න ඉඩක් අපි තියන්නේ නැහැ. ඒ ගැන අනිසිපියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ කියන කාරණේ මෙලයි කියනවා.